භූමි කියලා එකක් නෑ. මේ අවුරුද්දේ ඉරි ඉතිරෙන්ටයි රටවැසියන්ගේ ආයු වැඩෙන්ටයි රට පුරාම අවුරුදු සිරිමෙන් බලන්න රැඳුමල් බම්මා සිහිපත්කන්නේ ගමට රාශියෙන් හැමිහිට මේෂ රාශියට පැමිණෙන හිරු දෙවිඳුගේ මංගල්ලේ මීන් බලල්ලා සිතගේ පැතුම් හිටුවේ වගේ සිනාවේ සිරිලක පිරි ඕරලා සිරිමේ සිතගේ පැතුම් හිටුවේ වගේ සිනාවේ සිරිලක පිරි අවුරුදු සිරිමේ අවෝදර තරඟකරුවන් දෙන්නේ. ඔයා මුලින් ගහන්න මං ඊට පස්සේ ඔයාට ගහන්න. හරි හරි. ආ. පැදි මාරුවේ නැවතත් සටනේ. ඒක ලස්සනට. අටුකොටු සරුවෙන්ටයි අටුකොටු සරුවෙන්ටයි දොම්නස් දුරුවෙන්ටයි පහුගේ දොයේ අඳර දබර දුර වෙලාම යන්ටයි සිතගේ පැතුම් හිටුවේ වගේ සිනාවේ සිරිලක පිරි අවුරුදු සිරිමේ කුඹුක් ගහේ උන්චිල්ලේ නැගෙන ආවාරම් මෙතේ ආම්බලන්ට කිරි නගාරන්න නැකත් කලාවත් කිත්තුයි වරෙව් ළමයිනේ සිතගේ පැතුම් හිටුවේ වගේ සිනහවේ සිරිලක පිරි අවුරුදු සිරිමේ සිතගේ පැතුම් හිටුවේ වගේ සිනාවේ සිරිලක පිරි අවුරුදු සිරිමේ සිරිලක පිරි සිරිලක පිරි අවුරුදු සිරිමේ සිරිලක පිරි අවුරුදු සිරිමේ සිරිලක පිරි අවුරුදු සිරිමේ මේ අවුරුද්දේ ඉරි ඉතිරෙන්ටයි රටවැසියන්ගේ ආයු වැඩෙන්ටයි
සිත පුරු නවත්තන් ඉන්න බෑ නටන්න ඕන. අවුරුදු සිරිමයෙන් බලන්න ඔබතුමන් අම්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා රාශියෙන් හැමිහිට මේෂ රාශියට පැමිණෙන හිරුදිවිඳුගේ මංගල්ලේ මීන් බලල්ලා සිතගේ පැතුම් හිතුවේ නුවගේ සිනාවේ සිරිලක පිරි අවුරුදු සිරිමේ සිතගේ පැතුම් හිටුවේ නුවගේ සිනාවේ සිරිලක පිරි අවුරුදු සිරිමේ නටන්න හොඳට. අදෙන් නට. කමේ ගැටෝ ගැටිසියන් හම්බෙත්ති රංචු කිසි අවුරුදු ජන කෙලි අතරේ කරක් ගහන්ටා ආච්චිගේ බාච්චියේ ඇටට ලතන කොණ්ඩ කෙවුම් රහ බලන්ට වරින් වර මෙහෙට වරෙල්ලා සිතගේ පැතුම් හිටුවේ නුවගේ සිනාවේ සිරිලක පිරි අවුරුදු සිරිමේ සිතගේ පැතුම් හිටුවේ නුවගේ සිනාවේ සිරිලක පිරි අවුරුදු සිරිමේ අතුකොටු සරුවෙන්ටයි දුම්නස් දුරුවෙන්ටයි පහුගේ දොයේ අඳර දබර දුරු වෙලාම යන්ටයි සිතගේ සම්බන්ධව සියලුම දෙනාට ත්‍යාග ප්‍රදානෝත්සවය තමයි මේ අවස්ථාවේ තියෙන්නේ. ඒ සඳහා පළමුවෙන්ම ත්‍යාග පිරිනැමීම සඳහා නෑ තරංගරෙම නිකන් දෙමු. කට්ටියලා දෙන්න දෙමු. එහෙනම් නංගි අක්කට දෙන්න. අක්කට සඳහා පළවෙනි ස්ථානය මම. බනිස් කෑම සඳහා පළවෙනි ස්ථානය නැන්දා. පිණි එකේ කාසිය සෙවීම සඳහා පළවෙනි ස්ථානය මල්ලි.
ආවීරේ හා කඩා මුට්ටිය ගැසීම මාමා. බැලින් පිපිරු වීම සඳහා බාප්පා. තාත්තගේ. ඔහුගේ තෑග්ග. කෙනෙකුරු ගැසීම බාප්පා. අලි අඩැස දැවීම මම නේද? ඔව් මම. Thank you. අන්දයාට යෝගට් කැවීම නැන්දා හාමිනේ. දෙකම මේ අකේකට දෙකක් ඉතින් කොහොමද දැනේ බලමු. ඊට පස්සේ බැලුම් ඇල්ලීම අපි දෙන්න. මල්ලි එක ගන්න. හරි කොට්ට පොර ගැසීම. කවුද? මේ දෙන්න. මදු කියන්නේ දෙන්නේ මම. අක්කා මාදු දුවක කියලානේ නම තියෙන්නේ. දෙජලිය හැන්දේ තබාගෙන යනවා අක්කා. අලියට ඇතුලේ දෙකක් තියෙනවා. බැලුන් ඩාන්ස් බෝෂිත මදුරු. මල්ලි ගැස්සුම්. टोपी ඇහිලීම නැන්දා. टोपी මාරු කිරීම මල්ලි. යෝගට් එකේ අනිත් එක. අක්කගේ නෙමෙයි. अंटा